එවකට ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවෙන් පුද්ගලයෙකුට තුන්වතාවක් ජනාධිපතිවරණයට තරක් කරන්න බෑ. ඒ හින්දා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට 2005 ඡන්දය ඉල්ලන්න බැරි වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි 2005 මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරණයට පෙනී ඉඳලා ජයග්‍රහණය ලබා ගන්නේ. ඉතින් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ සම්පූර්ණ පර්සි මහින්ද රාජපක්ෂ 1948 නොවැම්බර් 18 වෙනිදා මෙතුමා උපත ලබන්නේ. 1970 අවුරුදු 24ක ලාබාලත මන්ත්‍රීවරයා විදිහට ඔහු පාර්ලිමේන්තුවට තේරීපත් වෙනවා. 1994 ඉඳන් 2001 දක්වා මහින්ද රාජපක්ෂ මැතිතුමා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ආණ්ඩුවේදී කම්කරුවා දීවර ඇමති ධූරයේ සේවය කරනවා. 2004 දී මහින්ද රාජපක්ෂ මහත්මයා අග්‍ර අමාත්‍යවරට පත් වෙනවා. 2005 දී රනිල් වික්‍රමසිංහ මහත්මයා පරාජයට පත් කළ ජනාධිපති ධූරය හිමි කරගන්නවා. 2006 දී හතරවෙනි LTT යුද්ධය ආරම්භ කරනවා. එවකට ආරක්ෂක ලේකම් විදිහට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හමුදාපති වශයෙන් සේවය කරේ සරත් ෆොන්සේකා මහත්මයා. 2009 මේ 18 වෙනිදා වේලුපිල්ලේ ප්‍රභාකරන් නන්දිකඩා කලපුවේදී අපේ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඝාතනයට ලක් වුණා. වසර 26ක් තිබ්බ යුද්ධය අවසන් කළ යුද්ධයේ දිනපු ජනාධිපති විදිහට මහින්ද රාජපක්ෂ මහත්මයා ජනතාවගේ ගරු බුහුමනට ලක් වෙනවා. 2010 දී මහින්ද රාජපක්ෂ මහත්මයාට විරුද්ධව සරත් ෆොන්සේකා මහත්මයා ඡන්දයට ඉදිරිපත් වෙනවා. නමුත් කොහොම හරි මහින්ද රාජපක්ෂ මහත්මයා 2010 ජනාධිපතිවරණයේ ජයගෙන ජනාධිපති ධූරයට පත් වෙනවා. 2010 ජනාධිපති වුණාට පස්සේ මත්තල ගුවන් තොටුපොළ, හම්බන්තොට වරාය, දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාලු මෝදුර, නෙළුම් කුල්ල වැනි භෞතික සංවර්ධන සැලැස්මවල දියත් කළ ශ්‍රී ලංකාව දියුණුව කරා ළඟා කරනවා. 2015 තුන්වෙනි වතාවට ජනාධිපතිවරණයට ඉල්ලලා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා හමුවේ මහින්ද රාජපක්ෂ මහත්මයා පරාජයට පත් වෙනවා. මේ වගේ තවත් දේවල් දැනගන්න කැමති නම් අපේ Think Lab YouTube channel එක subscribe කරලා bell notification එක on කරලා තියාගන්න.